ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නන්න යන්නේ ඔයාලා හැමෝම දන්න Wild Cookbook කියන YouTube channel එකේ මාසික ආදායම තමයි මම ඔයාලට අද පෙන්නන්න යන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න චානුක academy YouTube channel එක. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔයා YouTube එකේ Wild Cookbook කියලා search කරපු ගමන් ඔයාට බලා ගන්න පුළුවන් Wild Cookbook YouTube channel එක උඩටම මෙන්න මේ විදිහට එනවා. ඉතින් ඔයා දන්නවා මේ YouTube channel එකේ අපිට බලා ගන්න පුළුවන් වැඩිපුරම short video තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මිලියන ගණන් views අපු videos තියෙනවා මෙයාගේ channel එකේ. ඉතින් අපි දැන් මේ channel එකට ගිහිල්ලාම අනිත් දේවල් කතා කරමු. ඉතින් ඔයා channel එකට ආපු ගමන් ඔයාට බලා ගන්න පුළුවන් මේ Wild Cookbook කියන YouTube channel එකේ subscribers ලා ඉන්නවා මිලියන 5.7ක්. ඒ වගේම මෙයා videos upload කරලා තියෙනවා 896ක් videos උත් upload කරලා තියෙනවා. ඉතින් ඔයාට මෙතන පල්ලෙහාම බලා ගන්න පුළුවන් මෙයා අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝස්. ඉතින් මෙයා ලොං වීඩියෝස් උත් අප්ලෝඩ් කරලා තියෙනවා. හැබැයි මෙයා ගොඩක්ම අප්ලෝඩ් කරලා තියෙන්නේ ෂෝට් වීඩියෝ තමයි ගොඩක්ම අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ගොඩක්ම views අවිලා දෙනවා මෙයාගේ channel එකට. ඒ වගේම මිලියන ගණන් views අපු වීඩියෝස් තියෙනවා. ඉතින් ඔයා මේ popular කියන එකට આવොත් ඔයාට බලා ගන්න පුළුවන් මිලියන 90 ගණන් views අපු වීඩියෝස් තියෙනවා. ඒ වගේම මිලියන 60 ගණන් views අපු වීඩියෝස් උත් තියෙනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ගොඩක්ම හොඳ channel එකක්. ඉතින් අපි මේ about කියන එකට આવොත් අපිට බලා ගන්න පුළුවන් මේ YouTube channel එක හදලා තියෙන්නේ හරියටම 2020 නොවැම්බර් මාසේ තමයි මේ YouTube channel එක හදලා තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අද ඔයාලට පෙන්නනවා කිව්වේ මේ Wild Cookbook කියන YouTube channel එකේ මාසික ආදායම. ඉතින් ඒක බලන්න නම් අපි යන්න ඕන Social Blade කියන website එකට. හරි Social Blade website එකට ආවට පස්සේ අපිට මෙන්න මේ විදිහේ interface එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ Social Blade website එකේ link එක පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඔයාට අවශ්‍ය වුණොත් ඒ link එක ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕන ඔයාට බලා ගන්න පුළුවන් මෙතන search bar එකක් තියෙනවා. අපි මේක search කරගමු Wild Cookbook කියලා. මෙන්න මේ විදිහට Wild Cookbook කියලා. මෙන්න මේ විදිහට මම search කරගත්තා. හරි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් Social Blade website එකේ මේ channel එකේ සියලු විස්තර අපිට මෙන්න මේ විදිහට පෙන්නුම් කරනවා. මේ විදිහට videos 497ක් upload කරලා තියෙනවා. ඒ වගේම subscribers ලා මිලියන 5.7ක් ඉන්නවා. ඒ වගේම ඔයාලට views බලා ගන්න පුළුවන් මෙතනින් අපිට හිතා ගන්නවත් බැරි ගාණක් තියෙනවා. ඒ වගේම මෙයා country එක දාලා දෙන්නේ ශ්‍රී ලංකා කියලා. ඒ වගේම channel එක හදලා තින්නේ 2020 කියන අවුරුද්දේ. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් Social Blade rank එක. ඒ වගේම මෙතනින් බලා ගන්න පුළුවන් subscribe rank එක. ඒ කියන්නේ ලෝකෙම මේ වෙනකොට subscribe අතරින් 464 වෙනි තැන ඉන්නේ මේ Wild Cookbook කියන YouTube channel එක. ඒ වගේම video views rank එක බලා ගන්න පුළුවන් 5000 ගානක තියෙන්නේ. ඒ වගේම ලංකාවෙන් first rank ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ channel එක. ඒ කියන්නේ ලංකාවේ හොඳම YouTube channel එක තමයි Wild Cookbook කියන YouTube channel එක. ඒ වගේ තව දේවල් මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් ඒ රින කියන grade එකේ තමයි මේ channel එක තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක්ම හොඳ තත්ත්වයේ තමයි මේ channel එක තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් estimated monthly earning කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මේ Wild Cookbook කියන YouTube channel එකට මාසෙකට USD 40000ක් අවම වශයෙන් එනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ ඇත්තටම දන්නවා YouTube short video වලින් අර long video තරම් එච්චර earning එන්නේ නැහැ කියලා. ඉතින් ඒ වුණාට ඔයාලා දන්නවා YouTube එකෙන් YouTube short video වලට fund එකක් දෙනවා කියලා. ඉතින් ඒ fund එකෙන් තමයි මේ Wild Cookbook කියන YouTube channel එකට වැඩියෙන්ම මුදල් එන්නේ. ඉතින් දැන් ඔයාලා දන්නවා YouTube short video වලට monetization උත් apply කරන්න පුළුවන්. නමුත් ඒත් YouTube short video වලට earning එන්නේ බොහොම අඩුවෙන්. ඒක හින්දා අපිට මේ මෙතන තියෙන USD 40000ක් කියන එක එච්චරම විශ්වාස කරන්න අමාරුයි. හරියටම මෙයාට එනවද කියලා. ඒත් මෙතනින් අපිට පෙන්නුම් කරන්නේ මෙයාට අවම වශයෙන් මාසෙකට USD 40000ක් එනවා කියලා. ඉතින් ඒකට අපිට කරන්න දෙන්නේ මෙන්න මේ USD 40000 10කට බෙදලා කීයක් එනවද කියලා බලන එක. ඉතින් මම දැන් කරන්නේ මෙන්න මේ විදිහට USD 40000 10කට බෙදා ගන්න එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් USD 40000 10කට බෙදුවාම එන්නේ USD 4000ක් කියලා. ඉතින් ඒ කියන්නේ මේ Wild Cookbook කියන YouTube channel එකෙන් මාසෙකට කොහොමත් USD 4000ට වඩා උපයනවා. කොහොමත් USD 4000ක් එනවා. නමුත් මේට වඩා ඇත්තටම මේ channel එකෙන් මාසෙකට උපයනවා. ඉතින් මම මේ USD 40000 10කට බෙදුවේ මොකද මේ USD 40000ම කොහොමද මේ Wild Cookbook කියන YouTube channel එකට එන්න විදිහක් නැහැ. අනිවාර්යයෙන්ම ඔයාලා දන්නවා YouTube short video වලට එච්චර ගෙවන්නේ නැහැ කියලා YouTube එකේ. නමුත් YouTube short video වලට fund එකක් දෙනවා YouTube එකෙන්. ඉතින් එහෙම දෙන fund එක හොයාගන්න තමයි මම මේ USD 40000 10කට මෙන්න මේ විදිහට බෙදුවේ. ඉතින් ඒ විදිහට 10කට බෙදුවාට පස්සේ අපිට සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් මේ Wild Cookbook කියන YouTube channel එකට මාසෙකට කොපමණ මුදලක් එනවද කියලා. ඉතින් මෙතන ඉඳාවේ USD 4000යි. ඉතින් අපි දැන් ඒක ලංකාවේ සල්ලි වලට පොඩ්ඩක් හරවලා බලමු. හරි ඔයාලට බලා ගන්න පුළුවන් අද දවසේ වෙනකොට USD එකක් රුපියල් 327යි කියලා. ඉතින් අතන තිබ්බ USD 4000ක් කියලා. අපි දැන් මෙතන 4000ක් කියලා ටයිප් කරගමු. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් USD 4000ක් ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 13කටත් වැඩි ගාණක් කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ Wild Cookbook කියන channel එකේ මේ පුද්ගලයා මාසෙකට අවම වශයෙන් රුපියල් ලක්ෂ 13ක් උපයනවා කියලා. ඉතින් මම දන්නේ මේක හරියටම මේ ගාන දුපයන්න කියලා. සමහරවිට මේ ගානට වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ ගානට අඩු වෙන්නේ නැහැ.
ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් රුපියල් 13,000ක් මේ වයිල්ඩ් කුක්බුක් කියන YouTube channel එකෙන් මාසිකව උපයනවා. ඒ වගේම ඔයාලට බලාගන්න පුළුවන් අවුරුද්දකට කොච්චරක් හොයනවද කියලා. ඉතින් ඔයා ඒක පොඩ්ඩක් බලන්න. ඉතින් කොහොමද මේ වයිල්ඩ් කුක්බුක් කියන YouTube channel එකෙන් මාසෙකට රුපියල් 13,000කට වඩා උපයනවා. ඉතින් අද ඔයාලා දැනගත්ත මේ වයිල්ඩ් කුක්බුක් කියන YouTube channel එකේ මාසික ආදායම කොච්චරද කියලා. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මේ channel එක තියෙන්නේ අපේ country එකෙන් first ranking ඇවිල්ලා දෙන මේ channel එක. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම මේ වයිල්ඩ් කුක්බුක් කියන YouTube channel එක ගැන අදහස් පල්ලෙන් comment කරන්න. ඒ වගේම අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්න. චානුක academy YouTube channel එක. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම්. ළඟ තිබෙන මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හමු වෙමු.